ඉතින් කොහොමද ඔයාලට අද මං අරගෙන ආවා ඔයාලා ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක්. මේක ගොටුකොළ වලින් තමයි කරන්නේ. අපි මේකට කියමු ගොටුකොළ ස්කැල්ප් කූලින් පේස්ට් කියලා. ඒ කියන්නේ ගොටුකොළ වලින් ඔයාගේ හිස් කබලේ තියෙන උෂ්ණත්වය අන්න ඒ ගතිය අඩු කරන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ, මේ සත්කාරය අරගෙන ආවේ. මුලින්ම මේ සත්කාරය ගැන කතා කරන්න කලින් මම ඔයාලට කියන්නම් ගොටුකොළ වල තියෙන ගුණාත්මක භාවය. ඒ වගේම මේ ගොටුකොළ අපි මොනවටද පාවිච්චි කරන්නේ, මේ ඒ හැමදේම මම ඔයාලට කියන්නම් බොහොම කෙටියෙන්. ගොටුකොළ වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඔයාගේ සම තරුණ කරනවා. ඒ වගේම තමයි සමේ අනවශ්‍ය රැලිවැටීම් අවම කරන්නත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ධාරණ ශක්තිය වැඩි කරනවා. ගොඩක් වෙලාවට පාඩම් කරන අය ඉන්නවා නම් එයාලට හැමදේම මතක තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ස්නායු පද්ධතිය සංසුන් කරනවා. අධික වෙහෙස, කාංසාව මේ දේවල් අවම කරගන්නත් ඇත්තටම මේ ගොටුකොළ ගොඩක් වැදගත් වෙනවා. ගොටුකොළ කියන්නේ සෙම් රෝගවලටත් ඖෂධයක් විදිහට පාවිච්චි කරන දෙයක්. ඒක ඔයාලා හැමෝම දන්නවනේ. ඒ වගේම තමයි ඔයාගේ සමේ ඇතිවන තුවාල කැලල් ඒවා සුවපත් කරන්න අවශ්‍ය කොලජන් නිෂ්පාදනයක් ගොටුකොළ මගින් සිද්ධ වෙනවා. අද මම වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලට ගොටුකොළ ස්කැල්ප් කූලින් පේස්ට් කියලා සත්කාරයක් ගැනනේ. ඒ කියන්නේ ඔයාගේ හිස් කබලේ තියෙන උෂ්ණත්වය අවම කරගන්න ගොටුකොළ වලින් පේස්ට් එකක් හදන විදිහනේ අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් දැන් මම කියන්නම් මේකේ තියෙන ಗುಣ මොනවද කියලා. විශේෂයෙන්ම ඔයාගේ හිස් කබලේ තියෙන අධික උෂ්ණත්වය හින්දා හිස කෙස් ගැලවී යාම සිද්ධ වෙනවා නම් මේක ඇත්තටම ගොඩක් හොඳ සත්කාරයක්. ඒ වගේම තමයි ඔයාගේ හිස් කබලේ රුධිර සංසරණය හොඳට සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාගේ හිස කෙස් හොඳින් වර්ධනය වෙනවා. මේ සත්කාරය ඔයාගේ හිස්වරි තත්වයටත් ගොඩක් හොඳයි. ඒක අවම කරගන්න ගොඩක් හොඳයි. ඒ වගේම තමයි හිස කෙස් තුනී වෙනවා නම් එතකොට හිස කෙස් ගැලවී යාම වගේම හිස කෙස් කැඩිලා යනවා නම් අන්න ඒකටත් මේ ගොටුකොළ වලින් හදන මේ සත්කාරය ගොඩක් හොඳයි. හිස කෙස් වලට හොඳ පෝෂණයක් ලැබෙන නිසා ඔයාගේ කේශ මූලයන් හරිම ශක්තිමත් වෙනවා. එතකොට ලේසියෙන් හිස කෙස් ගැලවිලා යන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් අයගේ හිස කෙස් ගැලවිලා යන්න තවත් හේතුවක් තමයි මානසික ආතතිය. ඔයාලා දන්නවනේ සමහර අයගේ හිස් කබල කසනවා, රතු වෙලා තියෙනවා, ඉදිමෙලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නිකන් චුට්ට තුවාල වෙන්න වගේ ඇවිල්ලා තියෙනවා. මේ එතකොට හිස් කබල ගොඩක් වියලිලා තියෙනවා. සමහර හිස් කබල ගොඩක් තෙල් සහිත බවක් තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙන අයගේ හිස කෙස් හරිමික්මන්ට ගැලවිලා යනවා. එතකොට මානසික ආතතිය තියෙන අයට හිස කෙස් වල හිස් කබලේ තියෙන උෂ්ණත්වය විතරක් නෙමෙයි මානසික ආතතිය තියෙන අයගේ හිස කෙස් හරිමික්මනින් ගැලවිලා යනවා. ඇත්තටම මේ ගොටුකොළ කියන්නේ මං කිව්වනේ මුලින්ම ඔයාලට මානසික ආතතියටත් ගොඩක් හොඳ ಔಷධයක් කියලා. ඉතින් මේ පේස්ට් එක මේ හැම ප්‍රශ්නකටම ගොඩක් හොඳ විසඳුමක්. ඉතින් මේ සත්කාරය කළොත් ඔයාලට ඒ ප්‍රශ්න නිසා ඔයාගේ හිස කෙස් ගැලවිලා යනවනම් ඒකටත් ඇත්තටම ගොඩක් හොඳයි මේක. මෙන්න මේ කට්ටියට නම් ඇත්තටම මේ සත්කාරයෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔයාලගේ පරම්පරාවෙන් කෙස් යන අය ඉන්නවා නම් ඒ කියන්නේ ඔයාලගේ සීයාගේ, එතකොට ඔයාගේ තාත්තගේ, එයාලගේ පවුලේ අයගේ උපතින්ම හිස කෙස් යන මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම ඒ අයගේ හිස් කබලට මේ සත්කාරය කරා කියලා කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඇත්ත කියන්න ඕනේනේ. නැත්තම් මම බොරු කිව්වා කියලා ඔයාලා මට බණීනේ. ඒකයි මේක කිව්වේ. ඒ වගේම තමයි එතකොට තට්ටය පෑදිලා තියෙනවා නම් හිස් කබලේ ඇත්තටම තට්ට හිසේ අලුතින් හිස කෙස් නම් ඇති වෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම තමයි හෝමෝන ප්‍රශ්න තියෙන අයටත් මේකෙන් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒ වගේම තමයි ඔයාලා දැකලා ඇති පිරිමි අයගේ නළල දෙපැත්තේ කොණ්ඩේ අඩුයි. එතකොට මෙහෙම පස්සට ගිහිල්ලා තියෙනවා කොණ්ඩේ ගිහිල්ලා. එතකොට මෙන්න මේ ඉස්සරහා චූට්ටක් පොඩ්ඩක් කොණ්ඩේ ඉතුරු වෙලා තියෙනවා. ඇත්තටම ඒකටත් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ඒ තත්ත්වයට ප්‍රතිඵල ලබා ගන්න බැහැ මේ පේස්ට් එක හදලා ඇප්ලයි කරා කියලා. හැබැයි යම් දුරකට පොඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා නම්. ඔන්න ඒකත් මම ඔයාලට කිව්වා. දැන් අපි කොහොමද අපේ මේ ගොටුකොළ ස්කැල්ප් කූලින් පේස්ට් එක හදාගන්නේ කියලා බලන්න. හොඳින් පිරිසිදු කරගත්ත ගොටුකොළ මිටක වගේ ප්‍රමාණයක් අරගන්න. ඒ වගේම තමයි සහල් වතුර අවශ්‍ය කරනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් අරගන්න බ්ලෙන්ඩ් කරගන්න. ඒ වගේම පොල් තෙල් තේ හැන්දක ප්‍රමාණයක්. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරලා හදාගත්ත පේස්ට් එක. ඔයාලට මේක මේ විදිහට පේස්ට් එකක් විදිහටම ඔයාගේ හිසේ ඇප්ලයි කරන්නත් පුළුවන්. මම දැන් මේක මගේ අම්මගේ ඔළුවේ ගානවා. එයාගෙත් ඇත්තටම මේ දවස්වල කොණ්ඩේ යන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසාමයි මම මේක හැදුවේ.
ඒ වගේම එයාගේ ඇඟත් ගොඩක් උෂ්ණයි. ඉතින් ඔයාලට කරදරයි නම් ඔයාලට පුළුවන් මේක පෙරලා අරගෙන අර ඒ යුෂ ටික විතරක් අරගෙන ඔළුවේ ආලේප කරන්නත්. මම නම් පේස්ට් එක පිටින්ම කොණ්ඩේ තියනවා ඉතින්. දැන් ඔයාලා දකින්න ඇති කොහොමද මේ ගොටුකොළ ස්කැල්ප් කූලින් පේස්ට් එක මම හැදුවේ කියලා. ඉතින් මේක ඔයාලට එක දිගට දවස් 7ක් කරන්න පුළුවන්. මේක ගාලා උඩරිම විනාඩි 20ක් හිටියම හොඳටම ඇති. ඊට පස්සේ සැර නැති ෂැම්පූ එකක් පාවිච්චි කරන්න. මේකේ ප්‍රතිඵල ගන්න නම් මේක ඇත්තටම ඔයාලා මේක හොඳට ඔළුවට ගන්න සැර නැති ෂැම්පූ. මම නම් කියන්නේ බේබි ෂැම්පූ. එතකොට බේබි ෂෙරමි ෂැම්පූ. එතකොට ජොන්සන්ස් අන්න ඒ බේබි ෂැම්පූ එක. අන්න ඒ දෙක ලංකාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. බොහොම සුළු මුදලක් වැය වෙන්නේ. ඒ ෂැම්පූ එච්චර ලොකු ගාණක් නෑනේ. ඉතින් අන්න ඒකක් තමයි ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. මේක ගාලා වොෂ් කරනකොට ඒ ඇරෙන්න වෙන සැර ෂැම්පූ පාවිච්චි කරන්න එපා. පෙන වැඩි ෂැම්පූ වර්ග පාවිච්චි කරන්න එපා. එතකොට ඔයාලට ප්‍රතිඵල ගන්න බෑ. මේ සත්කාරය කරන්න කලින් ඔයාගේ හිස් කබලේ ෆොටෝ එකක් ගන්න. දවස් 7කින් ආයේ ෆොටෝ එකක් අරගන්න. ඔයාටම තේරෙයි ඔයාගේ දැන් පළවෙනි දවසේ කොණ්ඩේ යන ප්‍රමාණය ඔයාලා අරගෙන ෆොටෝ එකක් ගහගන්න. ඊට පස්සේ දවස ගානේ ඒ විදිහට ෆොටෝ අරගෙන බලන්න ඔයාගේ හිස් කෙස් ගැලවිලා යන ප්‍රමාණය අඩු වෙලා හිස් කබලේ මොකක් හරි ඔයාලට ලොකු වෙනසක් දැනෙයි. සමහර අයගේ හිස් කබල අල්ලන්න බෑ, නිකන් රස්නේ පිට වෙනවා වගේ. හරිම උෂ්ණත්වයක් නිකන් පිච්චෙනවා වගේ ගතියක් තියෙනවා. අන්න ඒකට ගොඩක් හොඳයි. ඇත්තටම මම මේක ගොඩක්ම ඔය ටාගට් කළේ ඇත්තටම ඔයාගේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ. ඇඟ උෂ්ණයි, හිස් කබල හරිම උෂ්ණයි. එතකොට කොණ්ඩේ වැවෙන්නේ නැහැ, කොණ්ඩේ යනවා කියන ප්‍රශ්නේ. අන්න ඒ කරුණු කරගෙන තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඒක කරනකොට ඔයාලට අර අනිත් ප්‍රතිඵලත් ලබා ගන්න පුළුවන්. මම කලින් මුලින්ම වීඩියෝ එක කරන්න කලින් ඔයාලට කිව්වනේ කියන්නේ. ඉතින් ඒ ප්‍රතිඵලත් ඔයාලට අත්විඳින්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් රූට් හරුතක් මගේ Facebook page එකට ෆොටෝස් එවන්න. ඔයාලගේ ප්‍රතිඵල කියන්න. ගොටුකොළ වලින් තව ගොඩක් හොඳ විශ්මයජනක ප්‍රතිඵල තියෙන සත්කාර මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මාත් බලාපොරොත්තු වෙනවා මේ සත්කාරය කරලා ප්‍රතිඵල ලබා ගත්ත අයට කොහොමද ප්‍රතිඵල ලැබුණේ කියන එක ඔයාලට ෆොටෝස් මගින් අරගෙන එන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් මගේ රූට් හරුතක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට notification එකක් ඔයාලට අරගන්න පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම. මේ වගේ තවත් වැදගත් වටිනා වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.